මෙදා පාර අපේ ගෙදර අවුරුදු සමරපු විදිහ තමයි මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට අරගෙන ඉන්නේ. මුලින්ම අපි කරේ කිරි උතුරවන චාරිත්‍රය. අපේ බබා ඒ දේවල් දැනගන්න ඕනෙනේ. ඉතින් ඒක නිසා අපි හිතුවා ඒ දේවල් වලට එයාවත් සහභාගී කරගන්න ඕනේ කියලා. එයා ලොකු වෙලා බලන දවසක එයාට මේ දේවල් මතක් වෙන්නයි. ඒ වගේම එයා මේ දේවල් කරයිද කියන්න නම් අපි දන්නේ නැහැ. ඒත් එයාට ඒ දේවල් මතක තියෙන්නත් එක්ක තමයි අපි අපිට පුළුවන් විදිහට චාරිත්‍ර වාරිත්‍ර මේ රටේදී සිද්ධ කළේ. අපිත් මේ දේවල් ඉගෙන ගත්තේ අපේ අම්මලා තාත්තලාගෙන්නේ. ඉතින් අපේ ගෙදරත් හැමදාම මේ චාරිත්‍ර වාරිත්‍ර අපේ තාත්තා හරි විදිහටම කළා. ඉතින් අපි හිතුවා ඒ දේවල් අපේ බබාටත් අපි පෙන්වන්න ඕනේ කියලා. බොහොම අමාරුවෙන් තමයි යා මෙතන වාඩි කරලා තියාගත්තේ. ඒ වුණත් පේනවනේ කිරි එක උතුරන වෙලාවේදී යා නැහැ. අපි අඬ ගැහුවාම ඔන්න අන්තිම මොහොතේ යා දුවගෙන ආවා. කිරි උතුරවන චාරිත්‍රය ඉවර කරලා පුරුදු විදිහට අපි කරේ කිරිබත් එකක් හදාගන්න එක. කිරිබත් එක හදාගෙන ඉවර වෙලා තමයි අපි අපේ කැවිලි මේසෙ ලෑස්ති කරේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙදා පාර කැවිලි ඔක්කොම හැදුවේ මම. ගිය අවුරුද්දෙත් හැදුවේ මම්ම තමයි. මෙදා පාර මම ගොඩක් කැවිලි වර්ග හැදුවා. සමහර ඒවා හරි ගියා, සමහර ඒවා වැරදුනා. ඉතින් ඒ වුණත් මට හරි සතුටුයි. මොකද ඒ හැමදේම හැදුවේ මමනේ. ඉතින් ඔයාලට මම පෙන්නගෙන යන්නම් මං හදපු කැවිලි වර්ග මොනවාද කියලා. අපේ බබත් උදව් වුණා අපේ කැවිලි මේසේ ලෑස්ති කරගන්න. පේනවනේ පැණිවලලු නම් මෙදා පාර වැරදුනා. ගිය අවුරුද්දේ නම් හරි ගියා. ඊළඟට බලමු මොනවද තියන්නේ කියලා. මේ අල ටොෆි එක නම් මට අක්කා කෙනෙක්ගෙන් හම්බුනේ. ඒ අක්කා තමයි මට මේ අල ටොෆි ටික හදලා දුන්නේ. ඊළඟට මොනවද තියන්නේ කියලා මං කියන්නම්. මුං කෑවුම්. මේ දේවල් නම් මම හැදුවේ. මුං කෑවුම්, කොණ්ඩ කෑවුම්, හැඳි කෑවුම් ඒ හැමදේම මම හැදුවා. ඔයාලත් මේ දේවල් try කරලා බලන්න. ගොඩාක් හිතන තරම්ම අමාරු නැහැ මේ කෑම හදාගන්න. ඉතින් හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. වැරදුනොත් ආයෙත් try කරලා බලන්න. මේ දැන් තියන්නේ නම් ඔයාලා කවුරුත් දන්න නාරං කැවුම්. මේ නාරං කැවුම් හදද්දි නම් මට මගේ අම්මාව ගොඩාක් මතක් වුණා. මොකද එයාගෙත් හරි ආසම කෑමක්. ඉතින් ඒ වගේම අපේ අම්මා ඉන්න කාලේ හැමදාම වගේ මට මේ නාරං කැවුම් හදලා එව්වා. එයා එවනකොට මට ලොකු බෝතලයක් එවනවා. ඉතින් මට හිතුණා ඒක නිසා එදා පාර නාරං කැවුනොත් හදන්න ඕනි කියලා. ඊළඟට තියන්නේ නම් කොකිස්. මේ කොකිස් එක නම් මේ දෙන්නගෙන් බේරගත්තේ බොහොම අමාරුවෙන්. තව ටිකකින් අද කැවිලි මැසට තියන්නත් කොකිස් නැති වෙනවා. මොකද ඊට කලින් දවසේ මේ දෙන්නම උදේ නැගිටලා කොකිස් බෑග් එකෙන් භාගයක්ම කාලා තිබුණා. ඉතින් බොහොම අමාරුවෙන් මම කොකිස් ටිකක් වෙන් කරගත්තා ටේබල් එකට තියන්න. මොනවාද බබා ඔය? නෑ පොල් ටොෆි. මේ ෆොල් ටොෆි නම් මම පළවෙනි පාරට හැදුවේ මට ඕන විදිහටම ඒ ෆොල් ටොෆි එක ආවා. ඉතින් මට හරි සතුටුයි ඒ ෆොල් ටොෆි එක ගැන. මේක ඇත්තටම හයිය නැහැ. අර කට්ටිය කියන්නේ කටේ දිය වෙනවා කියලා. අන්න ඒ විදිහටම මේ ෆොල් ටොෆි එක මගේ හරි ගියා. Nice? Yeah. Amma make මොකක්ද? කොණ්ඩ කෑවුම්. කොණ්ඩ කෑවුම් මොකක්ද? මොකක්ද කොණ්ඩ කියන්නේ? කොණ්ඩේ? ඒ දෙක? ඔව්. මේ මොනවාද? හැඳි කෑවුම්. Handy cow? ඔව්. Apa betul handy cow? මේක Handy cow, handy cow, handy cow, betul. Handy. Putih, putih. ඒ මොනවාද බබා?
chocolate. කිරි ටොෆි. එහෙම විසි කරන්නේ ලස්සන්ට තියන්න. මේ ආස්මිත් මම්ම තමයි හැදුවේ. පේනවනිති ගොඩක් නීට් එකට නැති වුණත් හරිම රහට තිබ්බා. මම මේ ආස්මි හැදුවේ බණ්ඩක් අවලින්. ඊළඟට අපි කරේ බුද්ධ පූජාව තැන්පත් කරන එක. පේනවනේ අපේ බබා පැන් එක අරන් යන අපූරුව. ඉතින් එයා දන්නවා පැන් එක අරගෙන යන්න ඕනේ හිමීට කියලා. මම ඒකයි කිව්වේ අපි පොඩි කාලේ ඉඳන්ම ඒ දේවල් එයාලත් එක්ක කරාම එයාලත් හරි ඉක්මනින්ම ඒ දේවල් ඉගෙන ගන්නවා. බුද්ධ පූජාව තැන්පත් කරලා ගාථා එයාට කියන්න පුළුවන් ගාථා ටික අපිත් එක්ක කියලා පේනවනේ ඉතින් ඒ අතරේ පොඩි කෝලම් වැඩක් යනවා. ඒ දේවල් ඔක්කොම එයා අපිත් එක්කම හරියටම කරා. ඊළඟට අපි කරේ ඊළඟ අවුරුදු චාරිත්‍රය වෙන ආහාර අනුභවය. කොහමද? හා. ඔන්න කමුද අපි දැන්? දාගන්නකො. Cookies. හා. This one. හා. ඒ කුකුබත් කන්නද ඔයා? ඒවා තියාගෙන ආයි කුකුබත් එකත් පැත්තකින් තියාගන්න. ප්ලේට් එක තව ලං කරගන්න. අපේ ගෙදර අවුරුදු චාරිත්‍රය ඉවර වෙලා ඊළඟට අපි අපේ තවත් යාළුවෙක්ගේ ගෙදර අවුරුදු උත්සවයකට සහභාගී වුණා. මට හිතුණා නවසීලන්තේ අවුරුදු කෑම මේසයක් කොයි වගේද කියලා ඔයාලට පෙන්වන්න. ඉතින් මේ තියෙන්නේ ඒ ගෙදර අවුරුදු කෑම මේසෙ ලෑස්ති කරලා තිබ්බ විදිය. මේ කේක් එකත් හරිම රහයි. පේනවනේ ඒ කේක් එක හදලා තිබ්බෙත් අපේ යාළුවෙක්ම තමයි. ඉතින් මං හිතනවා ඔයාලා අපේ අවුරුදු වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. එහෙනම් අලුත්ම වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම හමු වෙන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. ගිහින් එන්නම්. බයි බයි. ඒ වගේම නැවත වාරයක් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා.